ඉරානයේ පවත්වන විරෝධතා 16 වන දිනටත් ක්‍රියාත්මකයි. ඇමරිකාව පවසන්නේ මේ විරෝධතාවලදී සිදුවන මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් මැදිහත්කරුවෙකු ලෙස ඇමරිකාව කටයුතු කිරීමට සූදානමින් සිටින බවයි. ඒ අනුව තම හමුදාව දැනටමත් ඉරානය ආක්‍රමණය කිරීමට සූදානම් කර ඇති බවයි ට්‍රම්ප් පවසා තිබෙන්නේ. ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසන්නේ තම රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වුවහොත් යුද්ධයකට වුවද ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බවයි. එසේම ඉරාන විදේශ අමාත්‍යවරයා චෝදනා කරන්නේ ට්‍රම්ප් තම රට තුළ ක්‍රියාත්මක විරෝධතා ප්‍රචණ්ඩකාරී ලේවැගරීමක් දක්වා ඕනෑකමින්ම වර්ධනය කරන බවයි. ඒ අනුව එය නිදහසට කරුණක් ලෙස හුවා දක්වමින් ඉරානය ආක්‍රමණය කිරීමේ කූට උපක්‍රමයක ට්‍රම්ප් නියැලී සිටින බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා චෝදනා කරන්නේ. මේ අතර කුමන හෝ මොහොතක ඇමරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊශ්‍රායලය සහ ඇමරිකාවේ හමුදා කඳවුරු සහ නෞකා සිය ප්‍රධාන ඉලක්කය වනු ඇති බවද ඉරානය අනතුරු අඟවා තිබෙනවා. ඉරාන ජනපති මසූඩ් පසුගියදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්ද සිදු කළා. තම රටේ ජනතාව මේ වන විට මුහුණ පා සිටින ආර්ථික දුෂ්කරතා විසඳීමට රජය සූදානමින් සිටින බවත් මේ අසීරු මොහොතේ විදෙස් බලවේගවලට හසු වී ඉරානය අස්ථාවර කිරීමෙන් වැළකී සිටින ලෙසත් ඉරාන ජනාධිපතිවරයා තම ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කර තිබෙනවා. ඉරානය අඩපණ කිරීමේ වැඩිම උවමනාව තිබෙන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලයට බවද ජනාධිපතිවරයා මෙහිදී චෝදනා කර තිබෙනවා. පසුගිය දෙසැම්බර් 28 වනදා සිට ආරම්භ කළ මේ විරෝධතාවලින් මේ වන විට මියගිය සංඛ්‍යාව 544 ඉක්මවා ගොස් තිබෙනවා. එසේම අත්අඩංගුවට ගත් පිරිස 10600කට වැඩි. මේ අතර ඉරානයේ ක්‍රියාත්මක විරෝධතාවලට සහාය පළ කරමින් යුරෝපයේ රටවල් රැසකද විරෝධතා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍යය සඳහන්. ඒ අනුව නෙදර්ලන්තය, බෙල්ජියම, ඉතාලිය සහ ප්‍රංශයද මෙලෙස විරෝධතා ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. මේ අතර ඉරානය සමග වාණිජ්‍ය සම්බන්ධතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25% තීරුබද්දක් පැනවීමට ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. සිය ත්‍රොත් සමාජ මාධ්‍ය සටහනක් තබමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.